මේ ස්ක්‍රීන් එක පේනව නේද? හැමෝටම. සානංශ පේනවා. හරි. පේනවා. ඔව්. එතකොට මේ සූත්‍රය තියෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාත පාළි කියන කොටසේ නැත්තම් පස්වෙනි කොටසේ. ඊට පස්සේ ඒකේ දෙවෙනි පණ්ණාසකේ තුන්වෙනි වග්ගයේ එහෙම නැත්තම් අටවෙනි වග්ගයේ මුලින් ඉඳන් බලමු. ඒ වග්ගයේ තුන්වෙනි සූත්‍රය පඨම ධම්ම විහාරී සූත්‍රය. මෙතන සූත්‍රය අපිට තනි මේකෙන් අපිට තනි පිටුවකට පේනවා මේ ස්ක්‍රීන් එකේ. මේ සූත්‍රයේදී මෙහිමයි පටන් ගන්න නිදාණය සෙවත් නුවර ජේතවනාරාම බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්නට ඇවිල්ලා වැඳලා එකත් පස්සෙක වැඩ සිටියා. ඊට පස්සේදී එහෙම වැඩ හිටපු හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේක තමයි ප්‍රශ්නය. ඔන්නෝක ප්‍රශ්නේ. ධම්ම විහාරී කියලා මිනිස්සු කියනවා. නැත්තම් පොදු විවහාරයක් තියෙනවා සමාජයේ. කොයි විදියටද භික්ෂුවක් ධම්ම විහාරී වෙන්නේ? කිත්තවතානුකෝ භන්තේ භික්ඛු ධම්ම විහාරී හෝති. කෙතකින්ද නැත්තම් කොයි විදියටද භික්ෂුවක් ධම්ම විහාරී වෙන්නේ? එතකොට මේ ධම්ම විහාරී කියන එක ගත්තොතින් දැන් මේක ඉංග්‍රීසි තේරුම දීලා තිනවා මේ ඇප් එකේ living according to the law කියලා. එතන law කියන එකෙන් මේ ලෝක නීතිය, රාජ්‍ය නීතිය ආදී නීති ගැන නෙවෙයි අදහස් කරන්නේ. ධර්මයට අනුගතව ජීවත් වීම කියන එක තමයි ධම්ම විහාරී කියන්නේ. සරලව අපිට ඒක තේරෙනවා සිංහල අය නිසා. ධම්ම විහාරී කියන්නේ අපිට සමහර අය නමුත් තියෙනවා. ඔය ධම්ම විහාරී කියලා මම මන්දගේ හාමුදුරුවොත් ඉන්නවා. මේ ආభాසෙන් දාපු නම් මේවා. ඒ කියන්නේ ධර්මයට අනුව ජීවත් වන විදිහට විහාර කියන්නේ මෙතන ජීවත් වෙනවා කියන අර්ථය, විහරණය කියන අර්ථය. එතකොට කොයි විදියටද කෙනෙක් ධම්ම විහාරී වෙන්නේ කියලායි මේ හාමුදුරුවෝ අහන්නේ. එතකොට බුදුයන් වහන්සේ මෙන්න මෙහෙම උත්තර දෙනවා. මෙතන ඉද කියලා පටන් ගන්නව පේනවා ඇති. මෙතන ඉද කියන්නේ මේ ශාසනය, බුදුයන් වහන්සේගේ ශාසනය කියන්නේ පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද සංඛ්‍යාත ශාසනය තුල භික්ෂුවක් ධර්මය ඉගෙන ගන්නවලු. මේ ධර්මය කොයි වගේද කියලා ඊළඟට කියන්නේ. ඉද බික්කු ධම්මං පරියාපුනාති. එතකොට මෙතන ඉද බික්කු කියලා මෙතන පළවෙනි එකෙන් බික්කු කියන්නේ අර ප්‍රශ්නේ අහපු හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරන එක මේ තියෙන්නේ. මෙතන ඊළඟට ඉද බික්කු මහාන මේ ශාසනයෙහි කියලා මෙතන කියන්නේ. ඒ කියන්නේ භික්ෂුව මේ ශාසනයෙහි භික්ෂුවක් ධර්මයේ ඉගෙන ගනි කියන එකයි මේ කියන්නේ. එතකොට ධර්මයේ ඉගෙන ගන්නවලු. ඒ ඉගෙන ගන්න ධර්මය මොකක්ද කියලා ඊළඟට විග්‍රහ කරනවා. ඒක හරියට අර මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවනේ අර ක්ලෝසස් කියලා එක. යම්කිසි නාමයකට හෝ ක්‍රියාවකට දානවා ක්ලෝසස් එකක්. මේ දැන් මෙතන මේ පර්යාපුනාති කියන එකට ක්ලෝසස් එක වගේ හරියට මේ පාළි වලින් මේ දාලා තියෙනවා. මේ ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්නේ මොකක්ද කියලා ඊළඟට කියනවා. මොනවද? සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අබ්බුත ධම්ම, වේදල් කියන නවංග සතු ශාසනය කියලා හඳුන්වන මේ අංග 9 තමයි මෙතන කියන්නේ අතට. ඒතකොට මේකේ තියෙන මේ සූත්‍ර, ගෙය්‍ය කියන්නේ ගාථා සහ ගද්‍ය කොටස් දෙකම ඇතුළත් කොටස. වෙය්‍යාකරණ කියලා කියන්නේ විග්‍රහ කරපු කොටස් තියෙන ඒවා. ගාථා විතරක් තියෙන ඒවා. උදාන කියලා සූත්‍ර જાතියක් තියෙනවා ඒවා. ඉතිඋත්තක කියලා සූත්‍ර જાතියක් තියෙනවා ඒවා. ජාතක අබ්බුත ධම්ම කියලා තියෙනවා. වේදල්ල කියන්නේ ප්‍රශ්න විචාරාත්මක ක්‍රමයට තියෙන දේශනා. මේ විදිහේ කොටස් 9කට මේ ත්‍රිපිටක බුද්ධ වචනය එහෙම නැත්නම් පර්යාප්ති ශාසනය බෙදලා තියෙනවා. අන්න ඒ පර්යාප්ති ශාසනයේ තියෙන ඒ කොටස් 9 තමයි මෙතන මේ බෙදලා තියෙන්නේ. මෙතන මේ විග්‍රහ කරන්නේ. එතකොට භික්ෂුවක් මේ ශාසනය තුල ඔන්න ඔය කියන අංග 9 ඉගෙන ගන්නවලු. එතකොට එහෙම ඉගෙන ගන්න මේ භික්ෂුව මේ කියන භික්ෂුව එහෙම ඉගෙන ගනිමින් තාය ධම්ම පරියත්තිය දිවසං අතිනාමේති. ඒ කියන්නේ මේ කියන බුදුහාමුදුරුවන්ගේ දේශනාවල්
අපි දෙකම දැන් නිදසුනක් වශයෙන් අපි කියමු නිකන් ත්‍රිපිටකය කියලා. ත්‍රිපිටකය බුද්ධ වචනේ ත්‍රිපිටක අට කතා ඉගෙනීම කෙරෙහිම කාලය යොදවනවා. දිවසන් අතිනාමේති කියන්නේ කාලය ගත කරනවා, දවස ගත කරනවා කියන එක. නමුත් රිංචති පටිසල්ලේන පටිසල්ලාන ප්‍රත්‍ය විවේකය පිණිස එහෙම නැත්නම් විදර්ශනාව පිණිස නානු යුඤ්ජති අජ්ජත්තං චේතෝ සමත. රිංචති පටිසල් දැන් රිංචති කියන්නේ හිස් කරනවා කියන අර්ථය. එතකොට පටිසල්ලානම් කියන්නේ මෙතන අපි හිතමු විදර්ශනා ඥානෙ කියලා. එතකොට විදර්ශනා ඥානෙ ළඟා කරගන්න කිසිදු උත්සාහයක් නැහැ. ඒ පැත්ත හිස්, empty. ඊළඟට නාන යුඤ්ජති අජ්ජත්තං චේතෝ සමත. සමතය වඩන්නටත් තමාගේ හිත තුළ ඒකාග්‍රතාවය ගොඩන ගන්නටත් උත්සාහයක් ගන්නේ නැහැ. මොකද්ද එයා කරන්නේ එතකොට? මුළු දවසේම අර බුදුහාමුදුරන්ගේ පරියප්ති ඉගෙන ගන්නවා පමණයි. අයං උච්චති බික්ඛු බික්ඛු පරියප්ති බහුලෝ නොධම්ම විහාරේ. මෙයාට කියනවලු මෙහෙම ඉගෙන ගන්න විතරක් කාලය යොමු කරනවා තමත විදර්ශනා වඩන්නේ නැහැ. එයාට කියනවලු පරියප්ති බහුල භික්ෂුව කියලා. නැත්නම් පරියප්ති විහාරී කියලා කියන්නත් පුළුවන් එයාට. එතකොට නොධම්ම විහාරී. එයා ධම්ම විහාරී නෙවෙයි. මොන පළවෙනි එක්කෙනා ගැන කිව්වා. එයා ඉගෙන ගන්නවා තමත විදර්ශනා වඩන්නේ නැහැ. ඊළඟට දෙවෙනි එක්කෙනා ගැන කියනවා. පුනච පරම් බික්ඛු යතහා සුතං යතහා පරියත්තං ධම්මං විත්තරේන පරේසං දේසේති. එතකොට එතකොට පළවෙනි එක මම කිව්වා දැන් දෙවෙනි එකේදී පැහැදිලි කරනවා ඊළඟට ඒ වගේම භික්ෂුවක් තමන් විසින් අහන ලද ඉගෙන ගන්න ලද ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරනවා. විත්තරේන පරේසං දේසේති. මේ තියෙන්නේ පරේසං දේසේති. තමන් විසින් අහලා දැනගත්ත ඊළඟට ඉගෙනගත්ත හදාරපු ධර්මයේ විස්තර වශයෙන් අනුන්ට දේශනා කරනවා. එහෙම දේශනා කරන නැත්නම් ධර්මය අනුන්ට ප්‍රකාශ කරන මේ භික්ෂුව ඒ සඳහාම කාලය ගත කරනවා. දිවසං අතිනාමේති. ශ්‍රීංජති පටිසල්ලීන නානුඤ්ඤති අජ්ජත්තං චේතසං. ඒ කියන්නේ සමත විදර්ශනා වඩන්නට එයා උත්සාහ ගන්නේ නැහැ. මෙයාට කියනවා මේ භික්ෂුන් වහන්සේට කියනවා පඤ්ඤත්ති බහුලෝ කියලා. ප්‍රඥප්ති බහුල කෙනා නෝ ධම්ම විහාරී එයා ධර්ම විහාරී නැහැ. ඊළඟට තුන්වෙනියට කියනවා නැවතද මහණෙනි මහණ මේ ශාසනයෙහි යම් භික්ෂුවක් තමා විසින් අසලා දැනගත්ත විදියට හදාරන ලද විදියට ඒ ධර්මය සජ්ජායන් කරෝති සජ්ජායනා කරනවා. ඒ කියන්නේ දැන් අපි ඔය පිරිත් සජ්ජායනා කරන්නේ අන්න ඒ විදියට. සෝ තේන සජ්ජායේන දිවසං අතිනාමේති. එහෙම සජ්ජායනා කරමින්ම දවස ගත කරනවා. ඒ කියන්නේ අපි බහනක પરම්පරාවේ කියමු අපි දැන් ත්‍රිපිටකයේ කටපාඩමින් ගියේ නැත්තෝ එහෙම අනිවාර්යයෙන්ම මුළු දවසේම කරන්නේ ඒ සජ්ජායනා කිරීම. පුළුවන් ආකාරයට එකතු වෙලා සජ්ජායනා කිරීම කරලා ඒ પરම්පරාවේ මතකයේ රැගෙනීමේ උත්සාහය කරනවා. රිංචති පටිසල්ලාන නාන විඤ්ඤති අජ්ජත්තං චේතසං. සමති දර්ශනා වඩන්නේ නැහැ. මෙයාට කියනවා අයං උචිති මෙයාට කියනවා සජ්ජාය බහුලෝ සජ්ජායනා බහුල කෙනා නෝ ධම්ම විහාරී. එයා ධම්ම විහාරී නැහැ. ඔන්න තුන් දෙනා. ඊළඟට හතරවෙනියා අර විදියට තමන්ම ඉගෙන ගත්ත මේ ධර්මය සිතින් අනු විතක්කේති අනු විචාරේති මනසානුපෙක්කති. තමන් විසින් අහන ලද ධර්මය විතර්ක කරනවා, විචාර කරනවා, විමසනවා, මනසින් ගලපා බලනවා. නැත්නම් විමසලා බලනවා. එහෙම ඔහු ඒ ධර්ම විතර්කයෙන් යුක්තව කාලය ගත කරනවා. දැන් අපි දැකලා තියෙනවානේ සමහර ලාවට අපි කියන ධර්ම සාකච්ඡා කරනවා. ධර්මයේ සම්බන්ධව විමසීම් කරනවා. ඒක හොඳ දෙයක්. ඒ විදිහට කාලය ගත කරනවා. හැබැයි රිංජති පටිසල්ලාන නාන විඤ්ඤති අජ්ජත්තං චේතසමත. සමත විදර්ශනා වඩන්නට කාලය වෙන් කරන්නේ. ඒතකොට එවැනි භික්ෂුවට කියනවා විතක්ක බහුලෝ නොධම්ම විහාරී.
ඒ භික්ෂුවට කියනවා විතක්ක බහුල භික්ෂුව ධම්ම විහාරී භික්ෂුවක් නෙවෙයි කියලා. ඒතර හතරක් කිව්වනේ. පළවෙනි එක්කෙනා ධර්මය හොඳින් ඉගෙන ගන්නවා. දෙවෙනි එක්කෙනා ධර්මය හොඳින් දේශනා කරනවා. ඉගෙනගෙන. නිකම්ම බෑනේ. තුන්වෙනි එක්කෙනා ධර්මය හොඳින්ම ඉගෙනගෙන සජ්ජායනා කරනවා. හතරවෙනි එක්කෙනා ධර්මය හොඳින්ම ඉගෙනගෙන ඒවා මනසින් මෙනෙහි කරමින් විතර්ක කරමින් විමසමින් කාලය ගත කරනවා. හතරයි. ඔන්න පස්වෙනිය. මේ ශාසනයේ සමහර කෙනෙක් අර කිව් විදියටම නවංග සත්තු ශාසනය ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන ඒ වෙනුවෙන්ම කාලය වෙන් කරන්නේ නැහැ සම්පූර්ණයෙන්. කියන්නේ ඒ ඉගෙන ගැනීම පිණිසම කාලය සම්පූර්ණයෙන් වෙන් කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? සමත විදර්ශනා වැඩිම පිණිස කාලය වෙන් කරනවා. අනුින්ජති අජ්ජත්තං චේතසන්ත. න අපි රින්ජති පටිසල්ලා. ඒ කියන්නේ විදර්ශනාවෙන් තොරව ඉන්නේ නැහැ කියලා කියන්නේ මෙතන. විදර්ශනාවෙන් තොරව ඉන්නේ නැහැ සමතේ හිත දෙනවා. මෙන්න මේ විදියට ඉන්න භික්ෂුව ධම්ම විහාරී කියලා කියනවා. ඒතර මොකක්ද? දැන් එයා නිකම්ම මේ සමත විදර්ශනාවට යනවත් නෙවෙයි. එයා අර නවගත ශාසනය ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න නැතුව නෙවෙයි යන්නේ. දැන් ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක් නෙමේක. මේක මේ පැහැදිලි කරන්න ඕනුනේ ඔන්න උත. ඒ කියන්නේ බලන්න මේ මේකේ පස්වෙනියා ගැන කියනකොට මුලින්ම ඉස්සෙල්ලා මෙන්න මේ වාක්‍ය කියනවා. ඒ කියන්නේ අර ඉස්සෙල්ලම පෙන්න මේක මුලින්ම අර කියපු හතර දෙනා වගේම මුල් පියවර එයාගෙත් තියෙනවා. නැත්තේ නෑ. මොකක්ද මේ පියවර? අර නවංග සතු සාසනේ මෙයත් පරියාපුනාති. ඒ කියන්නේ ප්‍රගුණ කරනවා. ඉගෙන ගන්න ප්‍රගුණ කරනවා. ඒ කියන්නේ ලියනවා කියනවා, හදාරනවා, අහ ගන්නවා, දැන ගන්නවා, සාකච්ඡා කරනවා. ඒ ඔක්කොම ටික කරනවා. හැබැයි සෝතාය ධම්ම පරියත්ත්‍යා න දිවසං අතිනාමේති. ඒ ඉගෙනීමටම දවස කැප කරන්නේ නැහැ සම්පූර්ණයෙන්. සමත විදර්ශනා වලටත් උත්සාහවන්ත වෙන්න. එතකොට අන්න එවැනි භික්ෂුවට කියනවා ධම්ම විහාරී කියලා. එතකොට බුදුහාමුදුරේම දේශනා කළා පැහැදිලි කරනවා නහන්නේ මේ විදියට මම මෙතනදී පරියත්ති බහුල කෙනා කවුද කියලා දේශනා කළා. පඤ්ඤත්ති බහුල භික්ෂුව ගැන දේශනා කළා. සජ්ජාය බහුල භික්ෂුව ගැන දේශනා කළා. විතක්ක බහුල භික්ෂුව ගැන දේශනා කළා. ධම්ම විහාරී භික්ෂුව ගැන දේශනා කළා. එතකොට මහණෙනි මම ඔබට කල යුත්තේ කුමක්ද කියලා ඔබ කෙරෙහි අනුකම්පාවෙන් හිතයිශී භාවයෙන් යුක්තව දේශනා කළා තියෙනවා. ඒ නිසා කතං ඕ තං මගෙන් කෙරෙන්න ඕන කොටස ඔබ වෙනුවෙන් කරලා අවසන්. ඒතානි බික්කු රුක්ක මූලානි ඔය පේන්නේ ගස්මුල් ඒතානි ශුඤ්ඤාගාරානි අර පෙනෙන්නේ ශුඤ්ඤාගාර නැත්තම් භාවනා කිරීමට තිබෙන හිස් කාමරාදී දේ ධායත බික්කු ධ්‍යාන වඩන්න නැත්තම් භාවනා කරන්න මා ප්‍රමාදත්ත ප්‍රමාද වෙන්න එපා මා පච්චා විපටිසාරිනෝ අහුවත් පස්සේදී දුක් වෙන්න මේ එක විදියට මේ පසුතැවෙන්න එපා අපිට කරගන්න බැරි වුණා මේ වැඩේ කියලා. අයං ඕ අම්මහකන් අනුශාසනං මේකයි මටගෙන් ඔබලාට කෙරෙන අනුශාසනය කියලා ඔන්න ඔය විදිහට බුදුහාමුදුරුවෝ මේ දේශනාව අවසන් කරනවා. ඒතකොට මෙතනදී දැන් පැහැදිලි වෙනවා ශාසනය තුල භික්ෂුන් වහන්සේලා වර්ග පහක් ගැන කියනවා. ඒ අය දැන් අපි දන්නවා ආනන්ද හාමුදුරුවෝ ධර්මය හදාරන්නම තමයි කාලය කැප කරේ සම්පූර්ණයෙන්. සායප උපස්ථානෙට. ඒ නිසා උන්වහන්සේ බුදුයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේදී තමයි අරහත් ඵලයට ගියේ. නමුත් සෝවාන් ඵලයටපත් උනේ මුලින්ම බුදුයන් වහන්සේ අර උපංගමට වැඩලා රටට වැඩලා රාජ්‍යයට වැඩලා ධර්ම දේශනා කරපු අවස්ථාවේදී කපිලවස්තුවේදී. එතකොට මෙහෙම සමහර භික්ෂුන් වහන්සේලා අපේ ලංකාවෙත් හිටියා දැනටත් ඉන්නවා. තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම මේ පරියාප්තිය හදාarලා අන් අයට දේශනා කිරීමට හෝ සාකච්ඡා කිරීමට හෝ එහෙම යොදනා ඉන්නවා. නමුත් ඒ කවුරුවත් ධම්ම විහාරී නෙවෙයි. ධම්ම විහාරී වෙන්නේ කවුද? ධර්මය හදාarලා ඒ ධර්මයට අනුගතව සමත විදර්ශනා දෙක ප්‍රගුණ කරන ඇත්තෝ. එතකොට මේ අනුව ගිහි පින්වතුන්ට ගන්න තියෙන ආදර්ශය වන්නේ
බුදුහාමුදුරුවන්ගේ ධර්මය පර්යාප්ති වශයෙන් ඉගෙන ගැනීම කියන එක ගිහි පින්වතුන්ටත් අදාළ එකක්. ඒ බව මහා පරිනිබ්බාන සූත්‍රය ඇතුළු සූත්‍ර ගණනාවකම බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට ඒ නිසා අපිට පැහැදිලි ගිහි පින්වතෙක් වුණත් දැන් ධර්මයේ ඉගෙන ගන්නවා නම් ඒව හදාarලා තියෙනවා නම් ඒ තමන් ඉගෙනගත්ත හදාarපු ධර්මයට අනුගතව තමන්ගේ ජීවිතය ක්‍රමක්‍රමයෙන් පුහුණු කරන්න පටන් ගන්න එක තමයි ධම්ම විහාරී භාවයට හේතුව. ඒතකොට යාට භික්ෂුවක් කියන්නේ එයාට ධම්ම විහාරී උපාසක කෙනෙක් උපාසිකාවක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඒ නිසා මෙවැනි தත්වයන්ට අවශ්‍ය කරන බුදුන් වහන්සේගේ කාරුණික අනුශාසනය තමයි මේ පඨම ධම්ම විහාරී සූත්‍රයේහි අංගුත්තර නිකාය පංචක නිපාතයේහි තිබෙන පඨම ධම්ම විහාරී සූත්‍රයේහි ඇතුළත් වෙන්නේ. දැන් අදට පැහැදිලි කිරීම අවසන් කරනවා. මේ සම්බන්ධව යමක් විමසන්න තියෙනවා නම් විමසන්නට පුළුවන්. මට නමකුත් නෑ සායින්වහන්ස. හොඳයි. ඇඩලි හම්බෙනවා. හොඳයි. එහෙමනම් අද හැම දිනාටම මේ පැහැදිලි කිරීම අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සායින්වහන්ස.